අයිබෝන් ව්‍යාපාර ඩොටල්ගේ පොඩ්කාස්ට් එකට එකතු වෙන ඔබව අපි සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට කියන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබ සියල්ලම දන්නවා ටෙස්ලා වාහනය ගැන. ඊලොන් මස්ක්ගේ ආයතනය විසින් හඳුන්වා දී තිබෙන ටෙස්ලා ආයතනය දැන් ටෙස්ලා AI එහෙම නැත්නම් ටෙස්ලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ලෙස ඔහු ගොඩක් දේවල් කරන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. මේන් එකක් තමයි රියදුරෙක් නොමැතිව ධාවනය වෙන වාහන. රෝබෝ ටැක්සිස් කියලා ඒවට කියනවා. ඒ වගේ වාහන රැසක් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා වැනි ප්‍රාන්තවල දැනටත් භාවිතා වෙනවා. කැබ් රථ හැටියටත් භාවිතා වෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් අපි ලංකාවේ කරනවා වගේ ඇප් එකකින් ඕඩර් කරාම කැබ් එක එනවා. ඒක හැබැයි ඒකේ රියදුරෙක් නැහැ. අපිට ඒකට නැගලා අපිට අවශ්‍ය ස්ථානයට යන්න පුළුවන්. එතකොට අපි කල්පනා කරන්නට අවශ්‍යයි මේකේ අනාගතය මොකක්ද? අනාගතය කියන්නේ කියනකොට ටෙස්ලා AI විසින් කියා සිටි වෙන්නේ ඉදිරි කාලය තුලදී රොබෝවරුන් අපි බොහෝ ලෙස භාවිතා කිරීමට යොමු වෙනවා කියලා. ටෙස්ලා AI මේන් මුල් තැන ගන්නවා. දැනටත් ඔවුන් විසින් මේ රොබෝවරුන් හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම මේ උන්ට ක්‍රියා රාශියක් ඉටු කරන්නට පුළුවන්. විශේෂයෙන් දැනටත් අපි දන්නවා කර්මාන්ත ශාලාවල මිනිස්යන්ට කරන්න අහිතකර එහෙම නැත්නම් භයානක කාර්යයන් රැසක් මේ රොබෝවරුන් විසින් ඉටු කරනවා. මීට අමතරව ඔවුන්ට රෙස්ට් එකක් අවශ්‍ය නැහැ. ඔවුන්ට දිගු කාලයක් සේවය කරන්න පුළුවන්. දැන් යමෙක් කියන්නට පුළුවන් මේ මගින් මිනිස්යන්ට තියෙන රැකියා අවස්ථා සීමා වෙනවා කියලා. නමුත් අපි අද වෙනුවට දකිනවා මේ මිනිස්යන් සමග මේ AI විසින් මෙහෙවන රොබෝවරුන් ඒතා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. විශේෂයෙන්ම ටෙස්ලා වැනි ඊලොන් මස්ක්ගේ ආයතන තුල. ඉතින් අපි දන්නවා අනාගතයේදී මේ මීට වැඩි වෙනවා. නමුත් අපි කල්පනා කරන්නට අවශ්‍යයි මේ තාක්ෂණයේ භාවිතාවය තුලින් අපි මොනවද ඉගෙන ගන්නේ, මොනවද අපිට කරන්නට පුළුවන් ඉදිරි අනාගතයේදී AI කොයි විදිහට මේ කියන රොබෝවරුන් සහ වෙන තාක්ෂණයේ මත පදනම් වූ සේවා ලබා දීමේදී කොයි වගේ දේවල් ඉදිරි කාලෙදී සිදු වේද කියලාත් අපි සිතා බලන්නට වෙනවා. අදට අපි ඔබට මේ දේ ගෙනත් දෙනවා. ආයුබෝවන්. අපි යලි ව්‍යාපාර.lk සමග හමු වෙනකම්.